පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මම මගේ ටෙලිසෝන් YouTube නාලිකාවට පිළිගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාට කියන්න යන්නේ මේ කතාවේ හැමදාම ලස්සනට ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දේවල් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් චූටි දෙයක් ඔයාට මතක් කරන්න තියෙනවා. ඔයා මගේ මේ වීඩියෝ එක බලලා ඒකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේමයි channel එක තවමත් subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එකත් subscribe කරන්න. මේ වෙද්දි කම්පැනියේ වැඩ බාරගෙන ඉවරයි කෙවින්. කෙවින්ව කම්පැනියට ගෙනල්ලා කම්පැනියේ තියෙන තත්ත්වයෙන් උසස් කරලා දියුණු කරලා ගන්න කියලා තමයි ෆොන්සේකා මහත්තයා කියන්නේ. ඉතින් ෆොන්සේකා මහත්තයා කෙවින්ට මේ වගකීම බාර දෙනකොට කියනවා පෞද්ගලික ජීවිතය වගේම ව්‍යාපාරික ජීවිතය පටලවා ගන්න එපා කියලා. ඇත්තටම දැන් කෙවිනුත් ඒ තත්ත්වෙන් තමයි ඉන්නේ. ඒ වගේම තමයි නිම්නාවිත් දැන් ඔෆිස් එකට එනවනේ. නිම්නාවිත් ඔෆිස් එකට එන්නේ එයාට පවර්ලා දීලා තියෙන වැඩ රාජකාරී ටික ඉවර කරලා මේ ඔෆිස් එකෙන් සමු අරගෙන යන්න. හැබැයි ඉතින් නිම්නාවේ මේ ඔෆිස් එකට ආවට පස්සේ නිම්නාවිට වගේම කෙවින්ට ආදරය කරන අය මේ ඔෆිස් එක ඇතුලේ රැඳෙනවනේ. ඒ අතින් අපි ගත්ත එක්කෙනෙක් තමයි සරත් කියන්නේ. සරත් මේ කම්පැනියේ පියන් වුණාට සරත් ඇත්තටම මේ අයට හුඟක් ආදරෙයි. ඉතින් ඔන්න බලන්නකෝ කතාව ඉදිරියේදී සරත් මේ දෙන්නම එකතු කරන්න නොයෙකුත් උත්සාහ දරාවි. ඇත්තටම කම්පැනියේ සරත් වගේම තව බොහෝ දෙනා එකතු වෙලා මේ දෙන්නම එකතු කරන්න උත්සාහ කරાવી. ඉතින් අපිට මෙන්න මේ වගේ කොටස් කීපයක්ම කතාව ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් නිම්නාවි මේ වෙද්දී ඉන්නේ එක තීරණයකනේ. ඉතින් අන්නේ තීරණයත් එක්ක නිම්නාවිට පුළුවන් කමක් වෙන එකක් නැහැ. ඊට ඉක්මනින්ම කෙවින්ට සමාව දීලා කෙවින්ව යාළු කරගන්න. හැබැයි දැන් කෙවිනුත් ඉන්නේ බිස්නස් එක දියුණු කරගන්න ඕන කියන මට්ටමේ. මොකද කෙවින් උනත් පෞද්ගලික ජීවිතය දැන් පටලව ගන්න කැමති නැහැනේ. ඉතින් අපිට මේ කතාවේ කිහිප දවසක් යනකම් මේ දෙන්න අතර කිසිම සම්බන්ධකමක් නැතුව ගෙවන කාලයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.